ඔබගේ හිතේ පෙම්වතා හෝ පෙම්වතිය වරුතුනක් ඇතුළත ස්ථිරවම ඔබේ දෙපතුල් ළඟට ගෙන්වා දෙන නාලක විද මහතා. මුදා මෙහෙමයි. මේ වසී ගුරුකමක් කරගන්නව නම් සාමාන්‍යයෙන් දෙන්නෙක්ගේ බැදීමක් ඇති වෙන්න ඕනේ. දැක්ක බලයට කවදාකවත් වසී ගුරුකමක් කරන්න බෑ පුතේ. දෙන්නගේ ආදර සම්බන්ධයක් තියෙන්නම ඕනේ. ඕනම දෙන්නෙක්ගේ දෙයක් කරලා දෙන්න පුළුවන් මට. සම්බන්ධයක් තියෙනවා නම් විතරයි. නැතුව නිකන් පුතේ ආවට ගියාට වසී කරන්න බෑ. ඒ තව කෙනෙක් නිකන් දැකලා මට මේ දෙක නා වසී කරන්න කිව්වට එහෙම කරන්න බෑ පුතේ. ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම් අනියම් සම්බන්ධ නැවැත්වීම දොරුපල නොමැති අයිති යන්ත්‍ර ව්‍යාපාර දියුණුව සඳහා අනවින කොඩිවිනි කැපීම ඇතුළු සියම යන්ත්‍රමන්ත්‍ර අකුරටම කර ගැනීම සඳහා විශ්වාසයෙන් අමතන්න නාලික විද මහතා 076 7065 858. අදත් ආශිර්වාද YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමට සුබ දවසක් වේවා. ඔබ ආදරය කරන කෙනා මෙනෙහි කරගෙන මනසින් එයාගේ ආදරය මවාගෙන අද අපි මේ ලබාගෙන බලගතු වශී මන්ත්‍රයට සවන් යොමු කරන්න. ඒ අතරතුරම මම ඔබට කියන ක්‍රියාපිළිවෙත ඒ අයරින්ම සිදු කරන්න. ඔබගේ ආදරය මෙතෙන් පටන් ලබා ගැනීමේ වගකීම ඔබ සතුයි. මා කියන අයරින්ම සිදු කළොත් ඔබට ඔබගේ ආදරය ලබා ගන්නට මේ මොහොතේ මුණක් පුළුවන්. මා අද දින කරන මේ ආදර ප්‍රාර්ථනාව මා ආදරය කරන සහකරුට හෝ සහකාරියට කැප කරමින් ඔහු කොහේ සිටියත් ඔහු හොඳින් සිටීමට මම ප්‍රාර්ථනා කරමි. ඔබගෙන් දුරස් වූ ආදරය නැවත ලබා ගැනීමට මේ ක්‍රිෂ්ණා දෙවියන්ගේ අතිශය බලගතු වශී මන්ත්‍රය ශ්‍රවණය කර නැවතත් ආදරය ලබා ගැනීමට අපගේ ඒ අහිංසක ආදරණීය ප්‍රාර්ථනාව දැන් අපි ආරම්භ කරමු. ඉතින් මම හිතනවා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ ක්‍රිෂ්ණ දෙවියන් කියන්නේ විෂ්ණු දෙවියන්ගේ ඊටමමින් බලගතු දස අවතාර අතරින් එකක්. ඒත් එක්කම මේ සියලුම දෙවිවරුන් විශ්වය සමග බැඳී පවතිනවා. මේ මුළු ලෝකයේ සමගම බැඳී පවතිනවා. ඉතින් ක්‍රිෂ්ණ දෙවියන්ගේ ආශිර්වාදය ලැබ වනේ කරන්නට ඕනේ. ඔබගේ සියලුම දුක් සහිත ප්‍රශ්න මොහොතකට අමතක කරලා මේ මන්ත්‍රය ශ්‍රවණය කිරීමට නිදහස් නිස්කලංක තැනක හොඳින් අසුන් ගන්න. දැන් ඔබගේ දැස් වසා ගන්න. දැන් ක්‍රිෂ්ණා දෙවියන් ඔබ ඉදිරියේ සිටිනවාය සිතාගෙන මෙසේ පවසන්න. ආදරණීය ක්‍රිෂ්ණා දෙවියනි, මාගේ සහ මා ආදරය කිරීමට බලාපොරොත්තු වන කෙනාගේ වැරදි වැටහීම් වලින් දුක් සහිත භාවයන්ගෙන් ප්‍රශ්නවලින් වැරදි වැටහීම් වලින් ඈත් කොට අපට ඉක්මනින්ම නැවත එකට සිටීමට හැකිවීම ගැන තව තවත් මට ඔහුගේ ආදරය වැඩි වැඩියෙන් ලබා දීම ගැනද ඔහුගේ ආදරය මටම පමණක් ලබා දීම ගැනද ඔබ වහන්සේට ගෞරවාන්විතව ස්තුතිවන්ත වෙමි. සෑමදාම මම ඔබ වහන්සේව නමස්කාර කරමි. සෑමදාම මම ඔබ වහන්සේට කෘතඥ වෙමි. සෑමදාම මම ඔබ වහන්සේට පින් අනුමෝදන් කර සිටිමි. සාදු සාදු සාදු. මේ ප්‍රශ්න ගැටලු විසඳුවාසේ මාගේ සියලුම ප්‍රශ්න ගැටලුද විසඳා දෙන සේක්වා. මෙසේ ක්‍රිෂ්ණා දෙවියන්ට කියා සිටින්න. ඒ වගේම ඒත් එක්කම මෙන්න මේ දේත් හිතින්ම පවසා සිටින්න. ක්‍රිෂ්ණා දෙවියනි, මේ විශ්වයේ පවතින වටිනාම දේ නම් මාගේ ආදරයයි. මා මෙතෙක් සිදු කර ඇත්තේ මාගේ ආදරයට ආදරය කිරීම පමණයි. මාගේ දුකේදීත් මාගේ සැපේදීත් මම ඔහුට සෑම විටම ආදරය කරමි. ක්‍රිෂ්ණා දෙවිඳුනි, ඔබ මාගේ සහ ඔහුගේ දැස් විවර කර අපගේ සම්බන්ධය නැවත ආදරෙන් එක් කිරීම ගැනද මම ඔබට දිගින් දිගටම ගෞරවාන්විතව ස්තුතිවන්ත වන අතරම මම මේ සෑම දෙයකටම ගෞරවාන්විතව කෘතඥ වෙමි. පින්
අනුමෝදන් කර සිටිමි. ක්‍රිෂ්ණා දෙවිඳුනි, මා ඔබට ස්තුතිවන්ත වන්නේ මාගේ සැබෑ ආදරය මට නැවත ගෙන ඒම සහ අපි නැවත ගොඩක් ආදරය කරන දෙදෙනෙකු ලෙස එක් කිරීම ගැනයි. මාගේ ජීවිතය ලස්සන වීමට නම් මට ඔහුගේ ඒ ආදරය නැවත අවශ්‍යයි. ඔහු මාගේ ආත්මීය සහකරුයි. එබැවින් ඔහු නැවත මා වෙතටම ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. විශ්වයට ලබා දුන්න ආදරයට ස්තුතියි. ක්‍රිෂ්ණා දෙවිඳුන් මා වෙත පිහිට වූවාට මා ගෞරව පූර්වකව ඉසනමා ඔබ වහන්සේව වන්දනාමාන කරමි. ක්‍රිෂ්ණා දෙවිඳුනි, කරුණාකර ඔබ වහන්සේ ඔබගේ ආදරයෙන් මව පුරවන්න. එවිට මට වඩාත් ඔහුට ආදරය කරන්නට පුළුවන්. මාගේ සැබෑ ආදරයට බාධාවක් වන සෑම දේම නිදහස් කර සිටින්න. ආදරයේ ආලෝකයෙන් මා දැකීමට සලස්වන්න. මට තව තවත් ඔහුගේ ආදරය ලබා දෙන්න. ක්‍රිෂ්ණා දෙවිඳුනි, මා අතින් සිදුවන සියලුම වැරදි මගේ ජීවිතයේ ඉදිරි කාලය ගත කිරීමට අවශ්‍ය වන ඔහුගේ ආදරය පමණක් වන නිසාම එය දිගු කාලීනව මාහට ලබා දීමට ආශිර්වාද කිරීම ගැනද මම ස්තුතිවන්ත වෙමි. මම ඔහුට ආදරය කරන අතරමඟ නැවතුණු සබඳතාවයට අලුත් ආරම්භයක් ලබා දීම ගැන මම ඔබ වහන්සේට නමස්කාර කර සිටිමි. ස්තුතිවන්ත වෙමි. මෙසේ ක්‍රිෂ්ණා දෙවියන්ට ඔබගේ හදපතුලෙන්ම පවසන්න. දැන් දැස් විවර කරන්න. තිරයේ තිස්වෙන මන්ත්‍රය දෙස හොඳින් බලා ඒ මන්ත්‍රය වාදනය වෙනවත් සමගම ඔබගේ හිතින් ක්‍රිෂ්ණා දෙවියන් ඔබ ළඟ සිටිනවාය සිතාගෙන මන්ත්‍රය හොඳින් මුමුණන්න පටන් ගන්න. ඒත් එක්කම ඔබ සහ ඔබ ආදරය කරන පුද්ගලයා ක්‍රිෂ්ණා දෙවියන් ඉදිරියේ සිටිනවාය සිතාගෙන ක්‍රිෂ්ණා දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න. සතුටින් සැහැල්ලුවෙන් ක්‍රිෂ්ණා දෙවියන්ව වැඳ නමස්කාර කරන්න. මන්ත්‍රය අවසානයේ වන තෙක් නරඹන්න. ශ්‍රවණය කරන්න. සැහැල්ලු මානසිකත්වයෙන් සිටින්න. ඔබගේ ප්‍රශ්න ගැටලු මේ සියලුම දේවල් මේ මොහොතින් අවසන් වෙනවා. ඔබට නව ජීවිතයක්, නව ආරම්භයක් ලැබෙනවා. මේ ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා ඔබ බවට පත්වෙනවා. ක්‍රිෂ්ණා දෙවියන්ගේ ආශිර්වාදය, විශ්වයේ ආශිර්වාදය ඔබට දැන් ලැබෙනවා. ඔබ සැමදාම නිරෝගී පුද්ගලයෙක් වෙනවා. ඔබ සැමදාම ආදරණීය පුද්ගලයෙක් වෙනවා. ක්‍රිෂ්ණා දෙවියන්ට එක සිතින්ම වැඳ නමස්කාර කොට දැන් මේ මන්ත්‍රය හොඳින් ශ්‍රවණය කිරීමට පටන් ගන්න. ඔබට ක්‍රිෂ්ණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඇල්ම බැල්ම නොමදව ලැබෙනවා. ඔබට ඔබගේ ආදරය ලැබී සියලුම ප්‍රශ්න ගැටලු දුරු වී සාර්ථක ජීවිතයක් ලැබේවා කියලා අපි හදවතින්ම ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිනවා.
कृष्णाय नमः